සුබ දවසක් ඔයාලා හැමෝටම දිනේශ් ස්මිත YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කමෙන්ට් දාලා තිනවා මම දැක්කා. ඉඟුරු බීජ ගන්න තියෙන්නේ කොහෙද? ඉඟුරු බීජ ඔයාලා ගාව ගන්න තියෙනවද? කහ බීජ ගන්න තියෙනවද? ඉඟුරු බීජ කියන්නේ මොනවද කියලා. එතකොට අපි ගාව ඉඟුරු කහ දෙකේම බීජ තියෙනවා. අවුරුද්දේ ඕන කාලයක තියෙනවා. මොකද අපි සාමාන්‍ය ඉඟුරු බීජ කහ බීජ හිටවනවා කියන්නේ ඉඟුරු කහ වගාව කරනවා කියන්නේ මාර්තු අප්‍රේල් මාසවලනේ. එතකොට අපි වතුර ටික අවශ්‍ය විදියට දාලා ඉවරලා අවශ්‍ය සාධක ටික හදලා ඉවරලා මාස 12ම ඉඟුරු දාලා තියෙනවා. එතකොට ඔයාලට අවුරුද්දේ ඕන කාලයක ඉඟුරු බීජ අවශ්‍ය වුණොත් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි එහෙම අවුරුද්දේ ඕන කාලයක හැමෝටම හිටව ගන්න බෑ. මොකද එහෙම කරනවා නම් ඔයාලා වගාව පිළිබඳ අවබෝධයක් ඇතුව වතුර ටික දාලා අවුව ටික වැටෙන්නේ කොහොමද? ඔයාලා පැත්තේ දේශගුණයත් එක්ක වල්ලා තමයි කරගන්න ඕන. එතකොට මම මේ බීජ ප්‍රශ්න ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලට බීජ ගන්න ඕන නම් අපේ ඉඟුරු බීජ කහ බීජ දෙකම ගන්න ඕන නම් මම ඔය දැන් දාලා තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාලට ගෙදරටම බීජ ගන්න පුළුවන්. ඊට අමතරව නැත්නම් කොටුවට ඇවිල්ලා බලලා ගන්නත් ඔය නම්බර් එකට කෝල් එකක් දාන්න. එතකොට අපිට ඉඟුරු බීජ කහ බීජ ඊට අමතරව වියලි ඉඟුරු ඖෂධ වලට ගන්න වියලි ඉඟුරුත් අපි ගාම තියෙනවා. ඒක ඉතින් අපි කියන්නේ වෙළඳ පොලේ පවතින මිලත් එක්ක ඊට වඩා පොඩ්ඩක් මිල අඩුවට දාලා අරගන්න පුළුවන් ඔයාලට අපි. බල්ලි වෙලා ඔය නම්බර් කෝල් එකක් දාන්න ඉඟුරු කහ බීජ ගන්න අවශ්‍යයි. ඊට අමතරව ඉඟුරු කහ බීජ අපේ කොටුවටම ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. වගා වෙන විදියත් අපිට ඇවිල්ලා ඔයාලට පෙන්වන්න පුළුවන්. ඔයාලා ආපුවාම වගාවට මේ බීමටම ඇවිල්ලා මේ channel එක එක එකතුලා ඉන්න කට්ටියම දිගටම ඉඟුරු කහ වගාව ගැන වීඩියෝ අපි අරන් එනවා දිගටම.